එක්කමත් එක ගමක සුමනපාල නම් ගොවිරාල කෙනෙක් ජීවත් වුණා. ඔහුගේ ජීවිතය ගලා ගියේ සත්ව පාලනයත් ගොවිපලේ වැඩත් අතරය. හැමදාමත් වගේම දිනක් උදෑසන ඔහු තම සත්ව ගොවිපලට යමින් සිටියා. ඒත් එදා උදෑසන වෙනදා කවදාවත් නොදුටු අමුතු පෙනුමක් සහිත සැකේ උපදවන පුද්ගලයෙකු තම කුඹුරසල සිටිනවා දැක සුමනපාලගේ ඇස් එක මොහොතකටම යොමු කළේය. එම අමුතු පුද්ගලයා දෙස බලා සුමනපාල ගොවි මහතා තමාටම මෙසේ කියුය. කවුද අර මිනිහා? රෑට කුකුල්ලු හොරකම් කරන හොරෙක්ද? නැත්තම් හරක් හොරෙක්ද? දැන් එවිත් බලලා ගිහින් රෑට ඇවිල්ලා සුද්ධියක් දෙන්නද? කොහෙද? මහා දවල්ම හොරකම් කරන්න පටන් අරගෙන. හියස්ස අපූරුයි නේන්. පුදුම හොරුනේ ඉන්නේ දැන්. මේ ගම්වල ජීවත් වෙන්නත් බයයි බෑ. ඔය හිටු ආවා නේද කුකුල්ලු හොරකමේ? බලන්න එපයි හොර පාට මහා දවල් හොරකම් කරන්න ගත්තා නේද? නැහැ මම හොරෙක් නෙමෙයි. මම සමීක්ෂණ නිලධාරියෙක්. තොරතුරු රෙස් කරන්න ආවේ. අනේ යනවා යන්න. සුදු වෙනන් එන්නෙම හොරුනේ. අනික මොනවද ඔය සාක්කුවේ දාගත්තේ? බිත්තරයක් නේද? නෑ මේ බිත්තර නෙමෙයි ලෙන්සුවක්. කුවිරාල මම හොරෙක් නෙමෙයි පර්යේෂණ නිලධාරියෙක්. කුකුල් හොරෙක් නෙමෙයි නම් අනිවාර්යෙන්ම හරක් හොරෙක් නේද? අනේ නෑ ගොවිරාල මම හොරෙක් නෙමෙයි මම සමීක්ෂණ නිලධාරියෙක්. බොරු නම් මෙන්න මගේ කාඩ් එක හැඳුනුම්පත බලන්න. එහෙමද මහත්තයෝ? මම හිතුවේ හොරෙක් කියලා. බිත්තරයක් හොරකම් කළත් ඒක ලොකු පාඩුවක්නේ. හරි මහත්තයා. මොන මංගුලටද මේ ඌරු කොටුව සෙරිගන්නාවේ? ගෙදරට ආවනම් තේ වතුරක් හරි දෙන්න තිබුණානේ. හරි ඒව පස්සේ බෙරියෑ. මොනවද මේ ගොවිපලේ ඉන්න සත්තු? පූසෝ ඉන්නවා, බල්ලෝ, කුකුල්ලු, ඌරෝ, හරක්, ලේන්නු, රිලව්, කාක්කෝ. ඔය එක සත්තු ඉන්නවා. කාක්කෝ ඇති කරනවද? කාක්කෝ ඇති කරන තහනම් හරිද ගොවිරාල? කාක්කෝ කියන්නේ ඇති කරන තහනම් සත්තු జాතියක්. කාක්කෝ රිලව් මම ඇති කරන්නේ නෑ මහත්තයා. මහත්තයා ඇහුවේ ගොවිපලේ ඉන්න සත්තු ගැනනේ. ඇති කරන්නේ නම් හරක්, කුකුල්ලු සහ ඌරෝ තමයි. වැඩිපුරම ඉන්නේ ඌරෝ තමයි. මේ ලොකුවට ඉන්න ඌරන්ට කන්න ගෙන්නේ මොනවද? මෙච්චර තඩියට ඉන්නේ බෝලේ වගේ. මහත්තයා ඇස් වහවද්දන්න එපා. මේ ඌරන්ට කන්න දෙන්නේ පරණ පාන්, අහක දාන එළවලු සහ හෝටල් වලින් ඉවත් කරන බත් වගේ දේවල්. මොනවා? මේ අසරණ සත්තුන්ට මෙහෙම අහක දාන කෑම දීලා මේ සතුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන්න එපා. මොනවා කියනවද මන්දා? මේ මසට හදන ඌරන්ට කොහෙද මානව නිදහසක්? උන් සත්තුනේ. මටත් මානව නිදහසක් නැතුව ඉන්නේ. ඕව හරියන්නේ නැහැ. මේ සත්තු මස් පිනිස කාලා මිනිසුත් ලෙඩ වෙනවා. ඒ නිසා හොඳ ගුණාත්මක කෑම තමයි දෙන්න ඕනේ. මම දැන් යනවා. ආයෙත් එනකොට ඌරන්ගේ මානව හිමිකම් කඩා කරලා තිබුණොත් නඩු දානවා. ඌරන්ට හොඳ ගුණාත්මක කෑම දෙන්න ඕනේ. ඌරන්ට සම්බාහාලේ බතුයි පළතුරුයි දෙන්න ගියොත් මට ඉතුරු වෙන්නේ හිඟා කන්න තමයි. ඊළඟ පාර අර නිලධාරියා එනකොට ඌරන්ට ටයිපටි දෙකක් එහෙම දාලා මානව හිමිකම් ආරක්ෂා කරලා තියන්න ඕනේ. ඔන්න ඉතින් යාළුවනේ දෙවෙනි දවසත් ආරම්භ වුණා. ගොවිරාල සුපුරුදු විදිහට Tamanගේ ගොවිපලේ වැඩ කටයුතු කරමින් ඉන්න අතරතුර අදත් ගොවිපලට නන්නා දුනන පුද්දලෙක් එනවා දොටුවා. අම්මෝ අදත් කවුද වුණිනවා? ඊයේ ආපු එකා ඌරන්ගේ මානව හිමිකම් ගැන කිව්වා. අද එන එක්කෙනා මොන මඟුලක් කියයිද දන්නේ. මුන් මේ පාරේ යන ගමන් හැමෝම එන්නේ මගේ ඌරු කොටු අස්සටනේ. සුබ උදෑසන ගොවිරාල. මම මේ පැත්තෙන් යන ගමන් ආවේ මේ ගොවිපලේ තත්ත්වය ටිකක් බලන්න. ඔබතුමා මොනවද සමීක්ෂණය කරන්නේ? සත්තුන්ට AC කාමර හදන්න කියන්නද මේ හදන්නේ? නෑ ගොවිරාල. මම එහෙම නිලධාරියෙක් නෙමෙයි. මම මේ සත්තුන් ගැන හොයලා බලලා මේ වගේ ගොවිපලවල් නගා සිටවීමට ණය ආධාර දෙන්න ආවේ. අපරාදේ. නගාලා විතරක් සිටුවන්නේ. අක්කලත් පවුනේ. අක්කලත් නගා සිටුවන්නකෝ මහත්තයා. මොකද ගොවිරාල මේ කේන්ති ගිහින්? හරි. මේ සත්තුන්ට මොනවද ඔබතුමා කන්න දෙන්නේ? මේ ඌරෝ ටික මෙච්චර ලොකෝට ඉන්නේ කොහොමද? මම දැනගත්තා මොකටද එන්න හදන්නේ කියන. මේ බලන්න මහත්තයෝ. මම මේ ඌරන්ගේ මානව හිමිකම් සුරකින්නවා. උන්ට සම්බා හාල් උයලා තමයි දැන් කන්න දෙන්නේ. මොනව? මේ ඌරන්ට සම්බා හාල් උයලා දෙන්න? යකෝ මේ රටේ මෙච්චර කන්න බොන්න නැතුව මිනිස්සු ඉන්නවා. ඔබතුමා වගේ මිනිස්සු නිසා තමයි රටේ මිනිස්සුන්ට කන්න කෑමත් නැති වෙන්නේ. මක්කයි කියන්නේ? එතකොට මේ ඌරන්ගේ මානව හිමිකම් මාව අන්දන්න හදන්න එපා. මේ සත්තුන්ට සුදුසු කෑම දෙන්න. මිනිස්සු කන කෑම සත්තුන්ට දීලා තිබ්බොත් මම නඩු දානවා. මම ආහාර සුරක්ෂිතතා දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ. ආපහු වෙනකොට සම්බාහාල් උයලා ආහාර අපතේ යවලා තිබ්බොත් බලාගෙනයි. අනේ දෙයියනි. ඊයේ එකාවේ සතුන්ගේ අයිතිවාසිකම් කියලා ඌරන්ට සම්බාහාල් කවන්න. අද එකාවේ මිනිස්සුන්ගේ කෑම කියලා ඌරන්ට සම්බාහාල් කවන්න එපා කියන්න. දැන් මම මේ ඌරන්ට මොනව කවන්නද? මට පිස්සු හැදෙයි වගේ. ගොවිරාල එදත් දුක්කසේ ගෙදර ගියා. ඉන්පසු දින කිහිපයක් ඔහුට නිදහසේ ඉන්න ලැබුණා. මගේ යාළුවනේ
මේ කතාවෙන් පෙනෙන්නේ අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස නොකර සොයා බලා නිවැරදි දේ පමණක් කිරීම යහපත් බවයි. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. අදත් කවුද එනවා? ටික දවසක් නිදහසේ හිටියා විතරයි. දැන් ඇවිත් කියයිද දන්නේ නැහැ සත්තුන්ගේ කැම දෙන්න මෙපා කියලා. ඒ එන හැටි බලපංකෝ ප්‍රතිපැද්දි. මූනම් සමීක්ෂණ නිලධාරියෙක් නෙමෙයි වගේ. බඩ ලොකු මහත සල්ලිකාරයෙක් වගේ. බැලූ බැල්මට මටත් වඩා මහතයි වගේ. මගේ ගොවිපොළ සල්ලි වලටම ගන්නද දන්නේ එන්නේ. මගේ අප්පොච්චාට 100ගෙන් ලැබුණු පරම්පරා ගාණක් තිබුණු මේ ඉඩම මම විකුණන්නේ කෝටියක් දුන්නත්. හැබැයි ඉතින් කෝටියට වඩා 1 ලක්ෂයක් හරි වැඩිපුර දුන්නොත් නම් විකුණලා මීට වඩා ලොකු ඉඩමක් ගන්න බැරිය. ගොවිරාල මේ කුඹුර ඔයාගේද? කුඹුර ඇයි මහත්තයාට කවුද කිව්වේ මේක මගේ නෙමෙයි කියලා? අපේ මල්ලිද? එයාට ඕන තරම් ඉඩම් ලියලා දීලා තියෙන්නේ අපේ අප්පා. මට ලැබුණේ මේක විතරයි. ඒකත් එයා තැන් තැන්වල ගිහින් කියවනවා එයාට අයිති කියලා. මම මේක විකුණලා පෙන්වනවා එයාට පෙනෙන්නම. එයාගේ ගේ ඉස්සරහම මම තට්ටු 2 ගයක් හදනවා. ගොවිරාල නෑ මට කවුරුත් කිව්වේ නෑ මේ ඉඩම මල්ලිගේ කියලා. මම මේ නිකන් සමීක්ෂණ නිලධාරියෙක් විතරයි. ගොවිරාල මේ ඌරු හෙන ලොකුවට ඉන්නවානේ. මේ සත්තු එහෙම හොඳට ඉන්නවා අනිත් සත්තු හිට. කියන්නකො බලන්න මේ සත්තුන්ට මොනවද අප්පා කන්න දෙන්නේ කියලා මෙච්චර ලොකු වෙන්න. මේ ඌරන්ට එහෙම විශේෂ කෑමක් දෙනවද මුදලාලි මෙච්චර ලොකුවට සයිස් එකට හැදෙන්න? නෑ මම මේ සතුන්ට දැන් මුකුත්ම කණ්ඩ දෙන්නේ නෑ. එතකොට මේ සත්තු කන්නේ බොන්නේ මෙච්චර ලොකුවට ඉන්නේ කොහොමද? මුන් ලොකුවට ඉන්නේ කොහොමද කියලා අහනවනි. මම දැන් කරන්නේ උදේම නැගිටලා ඌරෝ ටික පෝලිම් ගස්සනවා. පස්සේ රුපියල් 200 ගානේ හැම ඌරු තඩියටම දීලා තොපි කැමති කෑමක් කලා වරල්ලාජිල පිටත් කරනවා. මෙහෙම කරන්න බැහැනේ මහත්තයා. එක එකාට ඕන විදිහටද මම සත්තු හදන්න ඕනේ. මලවදයක් නෙමේක. ඔන්න යාළුවනේ අපේ ගොවිරාලට උන දේ දැක්කා නේද? එක එක නිලධාරියා කියන විදිහට වැඩ කරන්න ගියොත් අන්තිමට ඌරන්ට රුපියල් 200 දීලා කඩේ යවන්න තමයි වෙන්නේ. මේ කතාවෙන් අපිට දෙන ආදර්ශය තමයි ඕනෑම කෙනෙක් පවසන පළියට හැමදේම පිළිගන්නේ නැතිව රටේ නීතිය සහ නිවැරදි තොරතුරු සොයා බලා බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් බව. නැත්තම් ඔබත් අමාරුවේ වැටෙන්න පුරුවන්.